Hi everyone, welcome back to my YouTube channel. Hope you all are doing good after a long time. I'm bringing a vlog. So it's been 4 months, 4 to 5 months since my last video. So it's been a long time. I couldn't bring a video. I'm extremely sorry for that. And I promised you all to bring a Q&A, and this is that vlog. So this is my awarding ceremony vlog at ICBT campus. So for this vlog I'm going to include all your questions, and I'm going to answer them all. So most of the questions are in Sinhala. ඉතින් අපි සිංහලෙන්ම කරමු vlog එක දිගටම. ඉතින් මේ තියෙන අපේ campus එකේ awarding ceremony එක දවස් අපේ foundation එකේ. ඉතින් මේ vlog එකටම මම ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නත් ලෑස්ති. ඉතින් අන්තිම වෙනකන් ඉන්න. ඉතින් මේ ඔක්කොම බලලා එක එක්කෙනා සර්ටිෆිකේට්ස් ගන්න උඩට යනකොට අපි Q&A වලට යන්. හරිද? එහෙනම් ඔක් ටික බලාගෙන ඉන්නකෝ. ඊළඟට යන එකට කොපිරයිට් වදින්න දෙන්නේ නැහැ. අපි යමු අපේ පළවෙනි ප්‍රශ්නෙට.
ඉතින් පළවෙනිට අහලා තියෙන ICBT කැම්පස් එක හොඳයිද ලෙක්චරර්ස්ලා ෆැසිලිටිස් එම හොඳයිද කියලා. ඉතින් ඔව් ෆැසිලිටිස් උත් හොඳයි ලෙක්චරර්ස්ලාත් හරිම ෆ්‍රෙන්ඩ්ලි කැම්පස් එකත් ගොඩක් හොඳයි. ඊළඟ කිව් එක අක්කේ ICBT කැම්පස් එකේ කොලේජ් ෆී කොහොමද? ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා කරන කෝසස් නැත්නම් ඩිග්‍රීස් අනුව. මං කරන එකට දැන් කොහොමත් 5ක් වගේ යනවා. ඊළඟ question එක තමයි is this university will get government jobs? I think yes, private university candidates are eligible to get government jobs, but still I'm not sure about it. The next question, dear ICBT campus එකේ management වලට හොඳද? Of course ICBT International College of Business and Technology. ඉතින් business කියන්නේ management, business management වලටද leadership management වලටද හොඳයි. ඊළඟ එක ICBT එකේ automobile engineering වලට job market එකේ පිළිගැනීම. automobile engineering degree එක හොඳයි. මාත් කරන්න හිටියේ මට එක හේතු නිසා ඒක කරන්න බැරි වුණා. ඊට පස්සේ තමයි business තෝරගත්තේ. ඇත්තටම ජොබ් මාකට් එකේ පිළිගැනීම මට ශ්‍රී ලංකාවේ එක නම් කියන්න අමාරුයි. ඒත් ගොඩක් UK, ජපාන් වල නම් ගොඩක් හොඳයි. අක්කේ ICBT කැම්පස් එකට යන්න A level ඕනිද? ඔව් ඔයා ඩිග්‍රී එකක් කරනවා නම් A level බලනවා. නැත්තම් ඔයාට පුළුවන් O level results එක ෆවුන්ඩේෂන් එකක් කරලා ඩිග්‍රී එකට යන්න. සාමාන්‍ය ෆවුන්ඩේෂන් එකක් මාස 9ක් වගේ ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් ඩිග්‍රී එකකට යන්න. මොකද ෆවුන්ඩේෂන් කරන්නේ A level වෙනුවට. It is similar to A level. Hey, June start කරපු 76 batch එකද මේ ICT? නැහැ මේ ෆවුන්ඩේෂන්. batch 76 නෙමේ batch 12. ෆවුන්ඩේෂන් කරන්නේ age limit එකක් තියෙනවද? ඔයා කෝස් එක ෆලෝ කරන්න ඔයාගේ age 18-19 නේද? ඊට වැඩි අය නැද්ද? ෆවුන්ඩේෂන් කරන්න එම වයස අදාළ වෙන්නේ නැහැ. ඕනම වයසක කෙනෙක්ට කරන්න පුළුවන්. ඒක අදාළ ලොකු පොඩි කියලා එහෙම නැහැ. වයස අවුරුදු 16ට වැඩි ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. ෆවුන්ඩේෂන් එකක් කියන්නේ A level වලට සමාන ක්වොලිෆිකේෂන් එකක්. ඉතින් ඒකට වයස අදාළ නැහැ. O level වලින් පස්සේ A level. ඉතින් ඔයාට මේ ෆවුන්ඩේෂන් එක කරන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ අක්කා ICBT එක මොකද්ද කරන ඩිග්‍රී එක 2024 දැන් A level කරන්න ඉන්නේ. මට software engineering කරන්න ඕනි කීයක් වගේ යයිද? ඒකට සාමාන්‍යයෙන් ඔයාට ඒකටත් සාමාන්‍යයෙන් 5ක් වගේ යනවා. ඊට අමතරව pounds වලින් අපි සල්ලි ගෙවන්නත් ඕනේ. අපි normal මේ fees pay කරනවට අමතරව examination fee එකට අපි වෙනම pounds වලින් pay කරන්න ඕනේ. software engineering ගොඩක් හොඳයි. ගොඩක් අය කරන්නේ software engineering තමයි ICBT එකේ. එතකොට මං කරන්නේ business management. ඊළඟ එක අක්කේ ICBT campus එකේ details ගේන්නකෝ. ICBT campus එකේ details කිව්වොත් lecturers ලා ගොඩක් හොඳයි. හරිම friendly. ළමයින්ට ඕන දෙයක් කියලා දෙනවා. මට හම්බෙච්ච lecturers-ලාගේ experience එකත් එක තමයි මං කියන්නේ. අනිත් අය කොහොමද දන්නේ නැහැ. මට එහෙම කියන්න බෑ. මට හම්බෙච්ච මේ වෙනකන් හම්බෙච්ච අයලා ගොඩක් හොඳයි. ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න අහන්න තමයි යාලා කැමති. එතකොට අපිට ගොඩක් උදව් කරනවා exams වලත්. අපි එයාලගෙන් ප්‍රශ්න අහලා දැනගෙන ඒ විදිහට එයාලා ගයිඩ් කරන විදිහට අපි එක්සෑම් එකක් කරොත් අනිවාර්යෙන් පාස් වෙන්න පුළුවන්. ඕනම තැනක එහෙම තමයි. ඒගොල්ලෝ ඉතින් හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඊට අමතරව ෆැසිලිටිස් ගැන ගත්තොත් ජිම් එකක් තියෙනවා, ලයිබ්‍රරි එකක් තියෙනවා, කැෆෙටේරියා එකක් තියෙනවා, එක එක ඩිපාර්ට්මන්ට්ස් තියෙනවා, ක්ලබ්ස් ඇන්ඩ් සොසයිටිස් තියෙනවා. ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. ICBT කැම්පස් එකේ තියෙන ඩිග්‍රීස් A level කොමර්ස් කරපු එක්කෙනෙක්ට ICBT එක හොඳයිද? ඔව් කොමර්ස් කරපු කෙනෙක්ට නම් ගොඩක් හොඳයි. බිස්නස් මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ තියෙන ඩිග්‍රීස් කෝසස් ගොඩක් හොඳයි. ෆවුන්ඩේෂන් එකත් ගොඩක් හොඳයි කොමර්ස් කරපු කෙනෙක්ට. ඊට අමතරව තව ඩිග්‍රීස් අහලා තියෙනවා. ඉතින් ඩිග්‍රීස් නම් ඕන තරම් ඩිග්‍රීස් තියෙනවා.
බිස්නස් ෆැකල්ටිය එකේ ඉංජිනීරිං ෆැකල්ටිය එකේ සයින්ස් ෆැකල්ටිය එකේ ගොඩාක් ඩිග්‍රීස් තියෙනවා. ඉතින් මට එහෙම එක එක කියන්ද අමාරුයි. ඉතින් ඔන්න ඔය විදියට තම අපේ අවෝඩිං සරමනික ඉවරුණේ. ඊට පස්ස අපිට ට්‍රීට් එකක් දුන්නා පාං එකෙන්. ඊට පස්සේ අපි ප්ලෑන් කරපුවත් නැති ගමනක් එන්න වුණා. ඊට පස්සේ අපි ඒකටත් ආවා. ඉතින් මම මේවල වැඩි විස්තර කියන්න යන්න. ඊළඟ ක්වෙස්චන් එකට අපි එහෙනම් යමු. ඊළඟ ප්‍රශ්නේ ICBT එකේ ප්ලේයින් ඒරියා එක කොහොමද A-level ලියන්න ඉන්නේ? A-level වලින් පස්සේ software engineering තමා කරන්න ඕන. third year internship එක එහෙම දෙනවද? play area එක හොඳයි. A-level වලින් පස්සේ software engineering කරන්නත් ICBT එක හොඳයි. ඒ කියන්නේ මම හිතන්නේ engineering foundation එකක් කරන්න ඕනේද දන්නේ නැහැ. වාට ඒ ගැන වැඩි විස්තර මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් නම්බර් එකක් දාලා තියන්න, නැත්නම් ICBT වෙබ් පේජ් එක දාලා තියන්න. ICBT පේජ් එක. ඒකෙන් ඔයාලට දැනගන්න පුළුවන්. ඒකට ගිහින් software engineering degrees තියෙන ඒකට ගියාම details ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා තිබ්බේ third year internship එක ගැන කොහොමද කියලා මට හරියටම කියන්න අමාරුයි. ඒ වුණාට ඔයාලට experience එකක් ගන්න ඔයාලව එක එක තැන් වලට එක්කන් යනවා. එක්කන් ගිහින් මේ විදියට තමයි කරන්නේ. එක එක companies වලට එක්කන් ගිහින් මේක මේ විදියට ඒ වගේ දේවල් කියලා දෙනවා ඔයාලට. third year එක ගැන මට හරියට කියන්න අමාරුයි. automotive engineering degree එකක් කරන්න A level වලට CCS එකක් තියෙන්න ඕනේද නැත්නම් foundation එකක් කරලා apply කරන්න පුළුවන්ද? ඔටෝමෝටිව් යනවා නම් අනිවාර්යෙන් O level හරි A level හරි කරලා තිබ්බත් engineering foundation එක අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද A level වලට මොන වගේ subjects කරලා තියෙනවද දන්නේ නැහැ. result එක CCS හරි simple passes තිබ්බත් ඒක ප්‍රශ්නයක් නැහැ. මොන හරි කරලා pass වෙලා තියෙන්න ඕනේ. ඒ වුණාට engineering faculty එකට යනවා නම් අනිවාර්යෙන් engineering foundation එක කරලා තියෙන්න ඕනේ. ඒකත් ඩිග්‍රී එකට යන්න කලින් HND තමා කරන්න ඕනේ. HND කියලා කියන්නේ higher national diploma. ඉතින් HND එක කරලා ඉවර වුණාට පස්සේ තමයි ඩිග්‍රී එකක් කරන්න පුළුවන්. HND කියලා කියන්නේ ඩිග්‍රී එකේ first year and second year. කියන්නේ පළවෙනි අවුරුද්දයි දෙවෙනි අවුරුද්දයි ඩිග්‍රී එකේ. ඊට පස්සේ ඩිග්‍රී එකට යන්න පුළුවන්. ඒක අවුරුද්දක් විතරයි. ඉතින් කවුරු ආවත් ඒ ටික තමයි HND කරලා තමයි ඩිග්‍රී එකට යන්න පුළුවන්. ඉතින් මාත් දැන් කරන්නේ ඩිග්‍රී එකේ first year second year. ඒ කියන්නේ HND. මට පොඩි කැස්සක් ඇවිල්ලා තියෙන්නේ. දැන් කටහඬ ටිකක් වෙනස් ගණන් ගන්න එපා. ඒත් අදම මම මේ voice over එක කළා දාන්න ඕනේ. මොකද දැන් මම පරක්කුයි. මං කිව්වා ඔයාලට Q&A එකක් ගේනවා කියලා. ඉතින් මම දැන් ඒක දාන්න ඕනේ. ඒක නිසා මම මේක කරනවා. කැතුණා ලස්සනවත් කමක් නැහැ කියලා. එක ICBT කැම්පස් එකේ රැක් තියනවද? හරියට පාඩම් කවර් නොකර අසයින්මන්ට් දෙනවා කියන්නේ ඇත්තද? ICBT කැම්පස් එකේ රැගින් නැහැ. මොකද මේක ප්‍රයිවට් කැම්පස් එකක් නේ, ගවර්න්මන්ට් කැම්පස් වගේ. ඇත්තටම රැගින් කියන්නේ මොකද්ද කියලා මට එච්චර හරියට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. ඒ කියන්නේ සාමාන්‍ය අර ළමයින්ට අර ලොකු බැඩ් සීනියර්ස්ලා අර අලුතෙන් එන අයට කරදර කරන එක මං හිතන්නේ. එහෙම ඒවා වෙනවනම් මං දැකලා නැහැ අපේ කැම්පස් එකේ. සහ මම එහෙම දේවල් වලට එක්ස්පීරියන්ස් කරලත් නැහැ. කවුරුවත්ම එහෙම නැහැ. එහෙම අර හැමෝම එකට ඉන්නවා. සමහරක් වෙලාවට රණ්ඩු කරගන්නවා. එතකොට ඉතින් ඒගොල්ලන්ට ඩිසිප්ලින් ඇක්ෂන්ස් ගන්නවා. මොකද අපේ කැම්පස් එකේ සාමාන්‍යයෙන් ෆයර් එලාම් එකක් නිකන් බොරුවට ඉබුවාමත් සාමාන්‍ය 25ක් විතර දඩ ගහනවා. ඉතින් ඒක නිසා මම නම් හිතන්නේ මේ රැගින් තියනවා කියලා. එහෙම නැහැ. ඊළඟ එක සිලබස් කවර් නොකර අසයින්මන්ට් දෙනවද? එහෙම නෑ. මොකද අසයින්මන්ට් එකට එන දේවල් උනත් ලෙක්චර්ස්ලා අපිට කියලා දෙනවා. අසයින්මන්ට් එකේ මෙන්න මේ විදිහට තමයි කියලා ගයිඩ්ලයින්ස් වලට වෙනම PDF එකක් එවනවා. ඊට පස්සේ ඒ කියන්නේ අසයින්මන්ට් ගයිඩ්ලයින්ස් ඒවා කියවලා අපි දන්නේ නැති දේවල් ලෙක්චර්ස්ලාගෙන් අහලා තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ assignment එකක් අපි කරන්න ඕනේ. සහ එහෙම සිලබස් එහෙමනම් මම දන්නේ නැහැ කොහොමද කියලා. මට නම් එහෙම දෙයක් වෙලා නැහැ. අපේ බැච් එකේ නම් එහෙම නැහැ.
ඊළඟ එක කැම්පස් එකට එන්න හිතන් ඉන්නේ IT ඩිග්‍රී එකක් කරන්න කොහොමද ලෙක්චර්ස්ලයිම හොඳයිද ඔයාගේ O level results නැත්තම් A level result එක තමා එන්න ඕනේ IT ඩිග්‍රී එකක් කරන්න නම් හොඳයි ලෙක්චරස්ලත් ගොඩක් හොඳයි ඉතින් මං දැන් ගොඩක් පාරක් කියන ලෙක්චරස්ලා ගොඩක් හොඳයි කියලා ඒගොල්ලන් හොඳයි අක්කේ මම බයෝ කරන්න ගියා ෆේල් ඒ නිසා මට මෙඩිකල් ලැබොරටරි සයන්ස් වලින් යන්න ඕනේ ඔයාට මෙඩිකල් ලැබොරටරි සයන්ස් වලින් යනවා නම් O level result එකත් එක්ක ICBT එකට join වෙලා ෆවුන්ඩේෂන් එකක් කරන්න පුළුවන් බයෝමෙඩිකල් සයන්ස් වලින් ඊට පස්සේ බයෝමෙඩිකල් සයන්ස් වලින් ඉස්සරහට ඒ කියන්නේ HND ඩිග්‍රී වෙනකන් ෆලෝ කරන්න පුළුවන් ඔන්න ඔයාලා කියපු අහපු ඔක්කොම ප්‍රශ්න වලට මං හිතන්නේ මං උත්තර දුන්නා මගේ vlog එකත් මදි වුණා ඔයාලා අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඉතින් එක එක ක්ලිප්ස් මම ඇඩ් කරා අදාළ නැති ඒවා. ඉතින් කොහොම හරි මං හිතනවා මම ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දුන්නා කියලා. ඔයාලට තව ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න මම ඒවට උත්තර දෙන්නම්. ඉතින් thanks for watching. Don't forget to like, comment, share and subscribe. God bless you all. Bye.